රැවට මියසික් බෑන්් එකේ මියසිකල් ෂෝ එක කේදවාචක පල දකින්න ඇති ඒකනම් මාර වේදනාවක් ඒව දකි දෙන්නේ එකන්න ඇත්තටම මේ සවන්් සිිස්ටම් මේ ඉන්ස්ලමන්ට් මේට මොතරම් වීදමක් කැන්ඩ ඇද මොනතරම් දුකක් මොනතරම් මහන්සියක් වෙන්නද මේටි එකතු කරගන්න හරි ඒවා එක ෂණයකින් කඩලා බිඳල දානකොට තමන්ගේ ඇසිස්සරහපිට මොනතරම් වේදනාවක් මිනිස්සුන්ට එන්ඩ ඇද මම කියන දැන් මේවා අපි මේ වීඩියෝස් දකිනවා මේ අපරාධය කරපු පුද්ගලයන්ගේ ඡායාරූපක් අපි දකිනවා. ඉතින් මේවා වැඩි වශයෙන් ෂෙයා කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. මොකද මේ අපරාධ වලට සම්බන්ධ මිනිස්සු නීති අමුවට ගේන්න ඕන නිසා. මේකට හේතුව තමයි මචන් දැන් ඉස්සර අපේ රටේ උප සංස්කෘතියක් තිබුණා මේ මියුසිකල් ෂෝ. අපි උදාහරණයක් ගමු. සසිකක්ක සින්දුවක් කියනවා නම් ඒ සින්දුව කියන විදිය බලලා ඒක රස විඳලා ඒකට පොඩි ඩාන්ස් එකක් දාලා සතුටින් ගෙදර ගියා. හැබැයි අද මියසිකල් ෂෝ වල සින්දු කියන්න එන්නේ උන්ට සින්දු කියන්නත් බෑ. උන් එන්නේ උන්ගේ හෙළුව පෙන්වන්න, නිර්වත පෙන්වන්න. ගායකයෝ ඉන්නේ කුණුහරුප ටික කියන්න. හරිද? ඒක ඩාන්සින් ගෲප් එන්නේ අමුයෙන් හෙළුවෙන් නටන්න. ඉතින් ඕවා බලන්න තමයි මේ ප්‍රේක්ෂකයෝ ඉන්නේ. ඉතින් ඒවට කැමති ප්‍රේක්ෂකාගාරයෙන් මේ වගේ ප්‍රතිචාර තමයි බලාපොරොත්තු වෙන්න වෙන්නේ. ප්‍රසංග සංවිධානය කරන ප්‍රසංග සංවිධායක වරුයි කියා ගන්න අයටත් තියෙන වගකීමක් ප්‍රසංගයක් සංවිධානය කරනකොට යම්කිසි ප්‍රමිතියක් එක්ක ඒක කරන්න. රැල්ලට ස්ටේජ් එකක් ගහලා වීඩියෝ වෝල් එකක් දාලා බෑන්ඩ් එකක් දාලා ආටිස්ට් 3-4 දෙනෙක් දාපුවම අපිට ෂෝ කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න ප්‍රසංග සංවිධායකවරු ඉන්නවා. ඒකේ ඛේදවාචකයක් තමයි අපි මේ දකින්නේ. ඒ නිසා මීට පස්සෙවත් මේ වෙච්ච දේවල් පාඩම එන්න වැඩිවීමක් නෙවෙන්නේ. හරි? මේ වෙච්ච දේවල් පාඩමක් කරගෙන ප්‍රසංග සංවිධානය කරනකොට ප්‍රේක්ෂකයාටත් විශ්වාසයක් ඇති වෙන විදිහට එන ගායක ගායිකාවන්ට ගැටලුවක් ඇති නොවන විදිහට සංගීත කණ්ඩායම් වලට මියුසික් බෑන්ඩ් එකේ සවුන්ඩ්ස් වලට මේවට ගැටලුවක් ඇති නොවන විදිහට ප්‍රසංග සංවිධානය කරන එක වගකීම. මම දැක්කා ඒක රෙනවුස් කරන එකේ මයික් එක අරන් කියනවා අපි මේක එකයි තීරණාවට ලොකු ටෝක් පොර ටෝක් ඔය වගේ වෙලාවට ලොකු ටෝක් පොර ටෝක් නෙමෙයි දෙන්න ඕනේ. ඒක සමතේකටපත් කරන්න කූල් ඩවුන් කරන්නයි කතා කරන්න ඕනේ. ඉතින් මේකේ තියෙන අත්දැකීම් නැතිකම හරි එකක් ලොකුකම මහාන් තත්ත්වකම ඒවත් එක තමයි මේ ඛේදවාචක ඇති වෙන්නේ. හරි මීට පස්සෙවත් ප්‍රසංගය සංවිධානය කරනකොට කිසිම පාර්ශවයකට ගැටලුවක් ඇති නොවන විදිහට මේවා සංවිධානය කරන්න. අපි මේ මහ ලොකු පොරවල් නෙමෙයි. අපි මියුසිකල් ෂෝ වලට යනවා, සින්දු කියනවා, ඇනවුන්ස් කරනවා. අපිත් මේ දේවල් දකිනවා. අර වේදනාවක් හිතට ඇති වෙච්ච නිසා මේ වගේ වීඩියෝ එකක් කළේ.